welcome to Sonali Vlogs. අද මම ගියා ලොස් ඇන්ජලිස් වල සිනේමැක්ස් තියටර් එකේ තිරගත වුණ අනූෂ එදිරිමුනි විසින් අධ්‍යක්ෂණය කරන ලද මද ලංකා චිත්‍රපටය නරඹන්න. මේ චිත්‍රපටයේ ධනංජය සිරිවර්ධන නිරූපණය කරන්නේ සංක්‍රාන්ති ලිංගික චරිතයක්, එහෙම නැත්නම් ට්‍රාන්ස්ජෙන්ඩර් කැරක්ටර් එකක්. ඉතින් ඒකේ ඔහුගේ රංගනය ඉතාමත්ම ප්‍රශස්ත මට්ටමක තියෙනවා කියලා කියන්න පුළුවන්. ධනංජය ඉදිරිපත් කරන මේ රංගනයත් එක්ක, ඒ කැරක්ටර් එකත් එක්ක මේ චිත්‍රපටයට එකතු වෙනවා ඉතාමත්ම සංවේදී තැන් රාශියක්. මේ මුළු චිත්‍රපටය පුරාවටම දිවෙන සංවේදී තැන් ගොඩාක් තියෙනවා. ඉතින් මේ හැම සංවේදී ස්ථානයකදීම ප්‍රේක්ෂකයාගේ නෙතට කඳුලක් නෙතට කඳුලක් ගේන්න සලස්වනවා කියන්නේ මම හිතන්නේ ඒ රංගනය අති විශිෂ්ටයි. ඒත් එක්කම මම තව මේක දැකපු දෙයක් තමයි මේකේ ෆයිට් සීන්ස්, ඒ වගේ මේ ඩාන්සින්, ඒ වගේ දේවල් නැහැ. නමුත් එක ජවනිකාවක් තියෙනවා, ඔහු නර්තනයක් ඉදිරිපත් කරනවා දෙවියන් ඉදිරියේ. ඒකේ ඇත්තරම ඒ සංක්‍රාන්ති ලිංගික චරිතයේ ඉන්න ඔහු ඇත්තරම කාන්තාවක් වශයෙන් ඒ රංගනය ඉදිරිපත් කරනවා. ඒ ඇත්තරම ඒ නර්තන නිරූපණය කාන්තාවක්ද ඉන්නේ, පිරිමි කෙනෙක්ද නටන්නේ, ගැහැණු කෙනෙක්ද නටන්නේ කියලා එහෙම හිතාගන්න බැරි තරමට ඔහු ඒ ඇක්ට් එක දීලා තියෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම මම අගයන්න හරිම කැමතියි. ඒත් එක්කම මේ මූවි එකේ මම හිතන්නේ අලුත් ඇක්ට්‍රස් කෙනෙකුත් ඉන්නවා. මම හිතන්නේ එයා වෘත්තීයෙන් ඇක්ට්‍රස් කෙනෙක් නෙමෙයි. ෂෙනුකිය කියන්නේ මේ තරින්දි ෆර්නෑන්ඩෝගේ දුවට ඇක්ට් කරන කෙනා. ඇය ඇතුළු, තරින්දි ඇතුළු, එතකොට විමල් ජයකොඩි, එතකොට ඔය හේෂානි ඇතුළු, ඒත් එක්කම කලින් ජෙනරේෂන්ස් වල සනත් ගුණතිලක, දිල්හානි, ඒ වගේ හැමෝම එකතු වෙලා මේකේ චරිත නිරූපණය කරනවා. ඒ හැමෝගෙම දායකත්වය මම හිතන්නේ ඉතාම උපරිමයෙන් ඒගොල්ලෝ ලබා දීලා තියෙනවා. ඇක්ටිං අතින් ඒ හැම දෙයක්ම මම හිතන්නේ ඉතාමත්ම හොඳින් නිරූපණය කරලා තියෙනවා. ඒත් එක්කම තමන්ගේ මුදල් සහ කාලය කැප කරගෙන, මම හිතන්නේ පැය දෙකකටත් වැඩි එවැනි කාලයක් කැප කරගෙන ඇවිල්ලා මේක නරඹන්න වටින චිත්‍රපටයක්. ඒ කියන්නේ ඒක නරඹුවට පාඩු නෑ කියන එක මම පෞද්ගලිකව විශ්වාස කරනවා. ඉතින් මගේ අද සෙනසුරාදා දවසේ මම යොදාගත්තේ ඒ චිත්‍රපටය නරඹන්න ලොස් ඇන්ජලිස් වල ඉඳලා. තව කියන්න තියෙන්නේ මේක ඉතාමත්ම සංවේදී මාතෘකාවක්. ඉතාමත්ම සංවේදී ඒ මාතෘකාව ගොඩක් ඕපන්ලි කතා කරන දෙයක් නෙමෙයි, විශේෂයෙන් ලංකාවේ. ඉතින් ඒක ගොඩක් හිතට වදින විදිහට ඒ මූවි එක හදලා තියෙනවා. ඇක්ටිං, ඩිරෙක්ටිං, සිනමැටෝග්‍රැෆි හැම දෙයක් අතින්ම මම හිතන්නේ ඉතාමත්ම හොඳ මට්ටමක තියෙනවා. ඒ කියන්නේ බලන්න වටින මූවි එකක්. ඒත් එක්කම කියන්න ඕනේ මම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම ගයේෂා සහ හසන්ජිත් ඒ කපල් එකට මේ මූවීස් මේ රටට ගෙන්නල්ලා ප්‍රේක්ෂකයන්ට නරඹන්න අවස්ථාව ලබා දීම ගැන මම ඒ දෙන්නට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් කියන්න තියෙන්නේ ගොඩක් හොඳ මූවි එකක්. ඒ කියන්නේ පවුලටම ගිහිල්ලා කියන සාමකාමී පවුලේ චිත්‍රපට නරඹන්න කැමති ප්‍රේක්ෂකයන්ට ගිහිල්ලා බලන්න පුළුවන්, ඒ වගේම බැලිය යුතු චිත්‍රපටයක් කියලා මම විශ්වාස කරනවා. ඉතින් කියන්න තියෙන්නේ මද ලංකා ගිහිල්ලා බලන්න. ගොඩක් හොඳ චිත්‍රපටයක්. Thank you. Hello. සමාවෙන්න මට මුලින් කතා කරනකොට කියුනේ සිනේමැක්ස් තියටර් එක කියලා. ඒක සිනේමැක්ස් නෙමෙයි, සිනේමාර්ක් බෝල්ඩ්වින් හිල්ස් ක්‍රෙන්ෂෝ and XD කියන ලොස් ඇන්ජලිස් වල පිහිටි බෝල්ඩ්වින් හිල්ස් ක්‍රෙන්ෂෝ ප්ලාසා එකේ පිහිටි සිනේමාර්ක් බෝල්ඩ්වින් හිල්ස් ක්‍රෙන්ෂෝ and XD කියන මූවි තියටර් එකේ තමයි අද, ඒ කියන්නේ සැප්තැම්බර් 27 2025 මද ලංකා මූවි එක තිරගත වුණේ. මම චුට්ටක් නිදි මතෙත් හිටියේ, මොකද මූවි එක බලලා ඉවර වෙලා මම යාළුවොත් එක්ක යාළුවෝ කට්ටියක් එක්ක ගියේ. ඉතින් ඊට පස්සේ අපි ඩිනර් එහෙමත් අරගෙන චුට්ටක් පරක්කු වෙලා ආවේ. ටිකක් නිදි මතෙත් හිටියේ කාලා එහෙම. නමුත් අර වීඩියෝ එක මෙහෙමම රෙකෝඩ් කරගන්න ඕනේ කියලා හිතුව නිසා ඉතින් මගේ අදහස් දැක්වීමක් තමයි කළේ මූවි එක ගැන. මට හිතුණ දේවල් ඊටම සංක්ෂිප්තව. ඉතින් ඒකයි මම මේ චූටි ක්ලිප් එක අපලෝඩ් කරේ. මූවි
අම්බි තියටර් එකේ නම වැරදුනා. ඒක නිවැරදි කරන්න තමයි මේ ක්ලිප් එක කරේ. Okay, thank you. Bye. I'm sorry, සත්‍ය. මට මං ගැනම ලැජ්ජයි. මට කිසි දෙයක් කරන්න හිත හදාගන්න බෑ. මට මං කරපු වැරද්ද මතක් වෙනවා. ඔයා මට සමාව දුන්නත් මගේ හිත සමාව දෙන්නේ නැහැ මට. මං ඔයාට මගේ තරහව පෙන්නපු විදිය කොච්චර කැතද? ඔයගොල්ලෝ ජීවිත කාලෙම දුක් විඳලා හදපු මගේ ක්වොලිටිස් මං මොහොතකින් නැති කරගත්තා.